ඔයාලා හැමෝටම සුබ දවසක්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 වසර ගණිතයේ ඕලෙවල් ගණිතයේ පරිවිධියේ පාඩමේ විශ්වාභ්‍යාස ගාන. සාමාන්‍ය මේක විභාග මට්ටමේ ගානක් වෙනවා. හරිද? මේ ගාන ඔයාලා ගාව නැත්නම් මම යටින් මේ ගාන දානවා. ඒ ගාන ඔයාලා හදලා මේ වීඩියෝ ඩිස්කෂන් එක බලනවා නම් ඉතා වටිනවා. අපි යමු ගානට මම ගාන කියන්නම්. ජනේලයකට සවිකිරීම සඳහා සකස් කරන ලද කම්බි රාමුවක ගිල් කොටසක් රූපයේ දැක්වෙන පරිදි සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සංයුක්ත කර සකසා ඇත. එහි දක්වා ඇති දත්ත අනුව ඒ සකස් කිරීම සඳහා සෙන්ටිමීටර් 128ක් දිගින් යුතු කම්බි කැබැල්ලක් අවශ්‍ය බව ඒ සාධාරණ ප්‍රකාශ කරයි. ඔහුගේ ප්‍රකාශයේ සත්‍ය බව හේතු සහිතව පෙන්වනවා. රයිට් මොකද්ද ගාන? ඔබ ගානේ මෙන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. මේකට ජනේල ග්‍රිල් එකක් හරි දීලා තියෙනවා ජනේල රාමුව. එතකොට ඔන්න ඔය විදිහ ආකාරයේ කියන්නේ මේ සමාන කේන්ද්‍රික ඛණ්ඩ එකක්. හරි සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් සංයුක්ත කරලා තමයි ඔය ග්‍රිල් එක හදලා තියෙන්නේ. රයිට්. එතකොට මේක සාධන්නා කියලා තියෙනවා මෙන්න මේ රාමුව හදන්න කම්බි වල දිග. හරි රාමුව හදන්න අවශ්‍ය කම්බි වල දිග සෙන්ටිමීටර් 128ක් කියලා තියෙනවා. එතකොට මෙන්න මේක සත්‍ය බව පෙන්වන්න තියෙනවා. හරි. එතකොට ඔය වගේ සත්‍ය බව පෙන්වන්න තියෙන ගානකදී අපිට පුළුවන් හරිද? ගණිතයෙන්. එතකොට ගණිතයෙන් එතකොට අපි මේක කියන්නේ ලියලා නෙමෙයි ඔප්පු කරන්නේ. කියන්නේ සිංහලෙන් ලියලා නෙමෙයි. අපිට ගණන් වලින් ඉස්සෙල්ලා අපිට මෙන්න මේ රාමු වල දිග 128ක් කියලා පෙන්නුවොත් හරි. එච්චරයි. එතකොට තියෙන අපි මෙහෙම දෙයක්. දැන් මම මේ ගිල් එක අපි නම් කරගන්නම්කෝ A B C D හරිද? අය මෙන්න මේ වක්‍රධාර මේක E A C D මේක F කියලා ලකුණු කරනවා. right. එතකොට මේ වක්‍රධාරය තමයි මේ T E B කියන වක්‍රධාරයයි D F B කියන වක්‍රධාරය තමයි තියෙන්නේ. right. එතකොට මේකේ ගාණික දෙක තියෙනවා. මේක අය දීලා තියෙන ගාණ මෙතන මේ දුර සෙන්ටිමීටර් 21යිලු. මේ දුර සෙන්ටිමීටර් 60ක් කියලා කෝණය අංශක 60ක් කියලා දීලා තියෙනවා ගාන. එතකොට ඔහොම ගානකදී අපිට දැන් බලන්න දෙන් දීලා තියෙන ගානේ A B C D නිකන් මොන වගේ හැඩයක්ද? මේක සමාන්තර රාශියක්. හරිද? සමාන්තර රාශියක්. එතකොට සමාන්තර රාශියක මොකද තියෙන ලක්ෂණ? සමාන්තර රාශියක තියෙන ලක්ෂණ තමයි සම්මුඛ පාද සමාන හා සමාන්තරයි. සම්මුඛ පාද සමාන හා සමාන්තරයි කියන්නේ මේ පාදයට මේ පාදය සමාන්තර වගේම මේ පාදයට මේ පාදයේ දිගින් සමානයි. එහෙනම් මේ පාදය සෙන්ටිමීටර් 21ක් නම් මේ පාදය සෙන්ටිමීටර් 21ක්. right. ඊට පස්සේ අනිත් ලක්ෂණය තමයි සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ කියන්නේ ඉදිරියෙන් දෙන කෝණ. හරිද? ඒ කියන්නේ මේ කෝණය ඉදිරියෙන් දෙන කෝණය මේ කෝණය. එහෙනම් මෙතන 60යි නම් මෙතනත් 60යි. අංශක 60යි. එතකොට කොහොම තමයි ওই ගානේ අපිට හදාගන්න පුළුවන්. يعني දත්ත ඇසුරෙන් අපිට ලියා ගන්න පුළුවන් දේවල්. තව මොනවද ලියන්න පුළුවන්? තව පුළුවන්. දැන් මේක කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ කොටස ගලවලා ගත්තොත්, ඒ කියන්නේ A B E D මේ කොටස අපි ගලවලා ගත්තොත් මේවයි කේන්ද්‍රික ඛණ්ඩයක් තමයි එන්නේ. හරි. එතකොට ඔය කේන්ද්‍රික ඛණ්ඩයේ අපි දන්නවා මේ කේන්ද්‍රික ඛණ්ඩයක කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ මොකක්ද? කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ ආරයන් දෙකකින් සහ වක්‍ර ආරයන් දෙකකින් සහ චාප කොටසකින් වක්‍රධාරයයි චාප කොටසකින් ආරයන් දෙකකින් සහ චාප කොටසකින් වටවුණු සංයුත රූපයක් තමයි කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ. right. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ ආරයන් දෙකක් තියෙනවා. එහෙනම් මේකත් ආරය R නම් මේකත් ආරය R වෙනවා. එහෙනම් මේක සෙන්ටිමීටර් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ආරයනේ. මේ තියෙන AB කියන නම් AB 21ක් නම් AB මොකක්ද වෙන්න ඕනේ? එහෙනම් 21ක් වෙන්න ඕනේ. සහ අනිත් එක මොකද්ද? දැන් සමාන්තර රාශියන් සම්මුඛ පාද සමානයි. එහෙනම් මේක 21ක් නම්. ඒ කියන්නේ AD පාදයේ 21ක් නම් සෙන්ටිමීටර් BC පාදය සෙන්ටිමීටර් 21ක් වෙනවා. right. එතකොට වැලියු බලනකොට එක සමාන්තර රාශියක් වගේම මොකද්ද මේක? විශේෂ නමක් කියනවා. එතකොට පාද හතරම සමාන වූ සමාන්තර රාශියක් විදිහට අපි අනුමනා මොකද්ද? රොම්බසයක් විදිහට. එතකොට මේ තියෙන මොකද්ද? රොම්බසයක්. right. ඒකට වැඩි දුර
වැඩිපුරට මම ඒක කිව්වා. එතකොට දැන් ඔන්න ගාන දීලා තියෙන දත්ත ඇසුරින් අපි රූපේ වල ටික ලකුණු කරගත්තා. දැන් අපිට මොකක්ද කියන්නේ මෙන්න මේ අවශ්‍ය මේ ග්‍රිල් වල يعني කම්බි වල දිග සෙන්ටිමීටර් 128ක් කියලා පෙන්නන්න දෙන්නේ. හරි. එතකොට දැන් අපි මේ දන්න ඒවා අපිට මේ එතකොට මේ පාද ටික ඒ කියන්නේ මේ පාද මේ රේඛා khණ්ඩ ටික අපිට අගයන් ටික එකතු කරගත්තා නම් හරි අපිට ලේසියෙන් 128 කියලා සමාන කරලා අපිට පෙන්වන්න පුළුවන් එහෙනම් අර පවසන්නාගේ ප්‍රකාශ සත්‍යයද. නමුත් අපිට මෙතනදී මෙන්න මේ D E B කියන පාදය සහ D F B කියන වක්‍ර දාර අපිට තම අගයන් දන්නේ නැහැ. අන්නේ අගයන් ටික අපි හොයාගන්න ඕනේ. කොහොමද අගයන් හොයන්නේ? අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක මේ දුර S නම්. හරිද? ඒ කියන්නේ වක්‍ර දාරේ දුර S නම් අපිට S කියන දුර හොයන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. සා මෙතන තව කෝණය θ නම්. හරි? එතකොට අපිට පුළුවන් ඒක ලියන්න මේ වක්‍ර දාරය කියන්නේ මේ චාප කොටසෙන් අපිට ගන්න පුළුවන් 2πr θ බෙදීම 360 කියන මෙන්න මේ සූත්‍රයෙන් අපිට හරිද ඒ සූත්‍රයෙන් අපිට පුළුවන් මෙන්න මේ s කියන දුර හොයාගන්න. එතකොට දැන් අපි ඔකට අපි ආදේශ කරලා බලමු. ඒ කියන්නේ මේ එක වක්‍ර දාරයකදීම හොයාගත්තා නම් ඇති මොකද ගාන රූපේ දීලා තියෙනවා මේ සමාන කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් කියලා. ඒ කියන්නේ D E B කියන වක්‍ර දාරයයි D F B කියන වක්‍ර දාරයයි දිගින් සමානයි. එහෙනම් අපි එකක හොයාගත්තා නම් ඇති මොකද? right. අපි දැන් බලමු. එහෙනම් මේකට අපි දැම්මොත් එහෙම අපිට පුළුවන් මෙතන මම ලියන්න එක S කියන දුර. හරි. නැත්නම් right S කියන දුර. ඒ කියන්නේ නැත්නම් D E B දුර අපි ගමු. D E B දුර සමානයි. අපිට පුළුවන් දෙක ගුණ කිරීම 5 කියන්නේ මොකද්ද? 722නේ. හරේ මොකද්ද මේ වෙලාවේදී? හරේ සෙන්ටිමීටර් 21යි. right. හරේ සෙන්ටිමීටර් 21යි. θ කෝණය අංශක 60යි. බෙදීම 360. එයින් මේක සුළු කරගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ බිඳුවට මේ බිඳුව කැපුණා 6ට 6 වරක් 1යි 36ට 6 වරක් 6යි. right. එතකොට තව පුළුවන් 7ට 7 වරක් 1යි 21ට 7 වරක් 3යි. 3ට 3 වරක් 1යි 6ට 6 3 වරක් 2යි. 2ට 2 වරක් 1යි 2ට 2 වරක් 1යි. එහෙනම් අපිට එනවා යට හරේ ඒවා ටික 1යි. උඩ කියන්නේ ලවේව තියෙනවා 22 තියෙනවා. එච්චරයි නේද 22 මුල කියන එක 22යි. එතකොට මේ වක්‍රදාරයේ දිග 22ක් වෙනවා. දැන් ඉතින් අපිට පුළුවන් මේ කියලා තියෙන පාදවල වල ටික දිගවල වල එකතුව අපිට ගන්න. මම ඒ ලක්ෂයෙන් ගන්නවා. හරිද? එතකොට අපි දැන් දන්නවා පරිමිතිය අපි සාමාන්‍යයෙන් අඳුනන්නේ කැපිටල් P. හරි සිම්පල් P වලින් තමයි කැපිටල් පරිමිතිය හොයන්නේ. හරිද? පරිමිතිය කියන එක මම ලියා ගන්නවා. එතකොට ඒ ලක්ෂයෙන් පටන්ගෙන බලන්න A B නන්දුරයි B C නන්දුරයි C D නන්දුරයි D A නන්දුරයි ආපු දැන් පටන් ගත්ත ලක්ෂයට මා වෙනවා. එහෙනම් මේ පාද ඔක්කොම සමානයි. එහෙනම් 21 ඒවා හතරක් ලියන්න ඕනේ. 21 හතරෙන් මොන කරනවා? හරි. එකතු කිරීම අපිට මොකද්ද තියෙන්නේ? මේ වක්‍ර දාර දෙකේ දිග. වෙන එක වක්‍ර දාරයක දිග 22යි. එයාගේ වක්‍ර දාර දෙකක් තියෙනවා. මම දෙකෙන් මම කරලා හරි. මේක සුළු කරලා යන්න බලන්න. එහෙනම් 4 වරක් 1 4යි. 4 වරක් 2 8යි. එකතු කිරීම 22 වේලා 44යි. ඔය දෙක එකතු කරන්න 4 4යි 8යි 8යි 4යි 12යි. හරි නේද? ඒකට පවසන්නාගේ ප්‍රකාශය සත්‍යයි. එහෙනම් හරි. පවසන්නාගේ ප්‍රකාශය සත්‍යයි. එහෙනම් සෙන්ටිමීටර 160ක් කියලා ආව නේද? ඒකට ওই විභාග මට්ටමේ සාමාන්‍යයෙන් ගානක්. හරිද? ඒකට විභාග මට්ටමේ ගානක් තමයි ඔය අපි